දරුවන්ගේ ප්‍රාර්ථනාවල් ඉටි සිද්ධ කරලා දෙන්න කියලා. ඒ වගේම මේ ලෝකේ බලවත්ම තැන් වැඳ පුදාගෙන ජයශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහා සෑය, අබේගිරිය, ඒ වගේම මේ ස්ථාන භූමිය වලට මල් පහන් පූජා කරලා දෙවියන්ගේ නාමයටම දෙන මේ පුදවාලක්කම් අද දෙවිහාමුදුරනේ ඔබ වහන්සේ සතුටෙන් කැපාරගෙන බාර අරගෙන බහිරව දෙවිහාමුදුරනේ ඔබ වහන්සේගේ ඉදිරියේ වැඳ නමස්කාර කර අයද සිටින මේ ගැති දරුවන් නොයිකුත් ප්‍රාර්ථනාවල් හිතේ තියාගෙන දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා බහිරව දෙවියනේ ඔබ වහන්සේගේ නාමයට මේ කියන කන්නලව්ව දිව නැතිම් බලා දිව කණින් අසා මේ ප්‍රාර්ථනාවල් තුන්වරුව දින 7 දින 21 තුන් මාසයක් ඇතුළත මේ ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ වෙන්න වරන් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් බහිරව දෙවියනේ ඔබ වහන්සේගේ නාමයට ඉල්ලීමක් කරන්නේ අවසරයක් නැතුව ගෙපල් කපලා තිනවනම් අවසරයක් නැතුව වලවල් කපලා තිනවනම් අවසරයක් නැතුව ඉදිකිරීම කරලා තිනවනම් අවසරයක් නැතුව කැණීම් කරලා තිනවනම් බාහිරව දෝෂයක් නිසා නිතර ලෙඩ වෙනවා නම් අසනීප වෙනවා නම් ඒ වගේම බාහිරව දෙවියන්ගේ නාමයට ඉල්ලීමක් කරනවා ය දෙවියන්හඳුරනේ මේ ගැති දරුවන්ගේ නම් වලට යම් කිසි කෙනෙක් විසින් කරපු පොඩි විනියක් ඌනියමක් බන්ධනයක් නීචයක් කරලා තිනවා නම් උඹලට මෙහෙම වෙයන් කියලා කටවල් වලින් දෝෂ කරලා දෙස් තියලා හෙන තියලා තිනවා නම් මේ කටවල් වලින් කිව්ව කටවා දෝෂ ඇස් වලින් බලපු ඇස්වා දෝෂ ඒ වගේම දෙවියන්හඳුරනේ නිතරම එන කකුල් අමාරු අතපය වේදනා හන්දිපත් වේදනා තුනටි අමාරු බඩේ රුජා ගුල්ම රුජා කියන මේ සියලු දෝෂාන්ධකාරවල හිසේ පටන් දෙපතුල් දක්වාම තියෙන සියලු දෝෂයන් ඉවත් කරලා දීලා දෙවියන්හඳුරන්ගේ නාමයට ඉල්ලීමක් කරන්නේ ඒ ගැටලරුවන්ට දෙවියන්හඳුරනේ ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්න වරන් දෙන්න කියලා. ඒ වගේම බහිරව දෝෂ ඉවත් කරලා දෙන්න කියලා. භූමි දෝෂ ඉවත් කරලා දෙන්න කියලා. ඒ වගේම දෙවියන්හඳුරනේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලාත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම බහිරව දෙවියන්ගේ නාමයට මේ ඉල්ලීමක් කරනවා විදේශගත වෙන්න මේ දරුවන්ට දෙවියන්හඳුරනේ විදේශගත වෙලා ඉන්න මේ දරුවෙක් ඉල්ලීමක් කරනවා ඒ දරුවට ව්‍යාපාර දියුණු කරලා දෙන්න කියලා අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරත් ඒ වගේම දෙවියන්හඳුරනේ කඩාකප්පල් නොවි ඇස්වා කටවා දෝෂයක් වඳින්න නැතුව ඒ වගේම දෙවියන්හඳුරනේ දරුවට උදව් උපකාර ඇතුව ඒ වැඩ කටයුතු හරියාකාර කරගන්න දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා එහෙනම් දෙවියන්හඳුරනේ විදේශගත වෙලා ඉන්නේ දරුවන්ගේ ප්‍රාර්ථනාව අනන්ත බුදුගුණ බලෙන් ධම්මගුණ බලෙන් සංඝගුණ බලෙන් ඉෂ්ට සිද්ධ වේවා ඒ වගේම වැඩ කටයුතු සාර්ථකව බාධාවකින් තොරව දියුණුවෙන් දියුණුවටමපත් වෙන්න අද දවසේ ඔබ වහන්සේගේ නාමයට පූජාවක් කියලා ඉල්ලීමක් කරනවා ඒ විදේශගත වෙලා ඉන්න දරුවට යහපතක් උදා කරලා දෙන්න කියලා මේ ගැති දරුවෙක් ඉල්ලීමක් කරනවා එහෙනම් දෙවියන්හඳුරනේ මේ දරුවගේ ප්‍රාර්ථනාව ඔබ වහන්සේ සත්‍ය විදිහට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න බාහිරව දෙවියන්ගේ නාමයටම බාර කරනවා කැප කරනවා එහෙනම් ඒ දරුවන්ටත් ඇති වෙලා තියෙන අස්වා දෝෂ කටවා දෝෂ යම් කිසි කෙනෙකුගේ විතර සතුරු කරදර විපත් ඇති වෙලා තියෙනවා නම් ඒ රාෂ්ට්‍ර කපලයක් සෙනසුරු අපලයක් බාහිරව දෝෂයක් බලපාලා තියෙනවා නම් ඒ දෝෂාන්තකාරවල අදින් පටන් නිදහස් කරලා දීලා ඒ විදේශගත ඉන්න දරුවන්ගේ ප්‍රාර්ථනාවල් පෞල් ජීවිත කඩාකප්පල් වෙලා තියෙනවා නම් ඒ වගේ මානසික ගැටලු තියෙනවා නම් මානසික පීඩාවලින් දුක් විඳා නම් බාහිරව දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන සමේ රෝග තියෙනවා නම් ඒ දෝෂාන්ධකාරවල් ඉවත් කරලා දීලා ඒ දරුවගේ ජීවිතය යහපත් උදා කරලා සැනසීම ළඟා කරලා දෙන්න කියලා ඒ දියණියට කරදරයක් විපතක් නැතුව පවුලේ හැමදෙනාටම සැනසීමෙන් ජීවත් වෙන්න ඒ විදේශගත වෙලා ඉන්න දරුවගේ ජීවිතය යහපත් උදා කරලා දෙන්න ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්න කියලා බාහිරව දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා බාහිරව දෙවියන්ට බාරයි බාහිරව දෙවියන්ට බාරයි බාහිරව දෙවියන්ට බාරයි සාදු සාදු ඒ වගේම දෙවියන්ගේ නාමයෙන් ඉල්ලීමක් කරනවා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා කරන ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරු අපල නවග්‍රහ අපල ඇතනම් ඒ අපල උපද්ද දුරු කරලා දීලා ඒ දරුවන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ධාරණ ශක්තිය මතක ශක්තිය බුද්ධි වර්ධනය ලැබෙන්නත් ඒ වගේම බාහිරව දෙවියනේ ඒ වැඩ කටයුතු සාර්ථක ලෙස කරගන්න වරන් දෙන්න කියලා බාහිරව දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා ඒ ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා දෙවියන්ගේ නාමයටම බාර කරනවා එහෙනම් දෙවියන්තුනේ කාලයක් තිස්සේ ඉඳන් තිබ්බ සියලු කරදර විපත් දුරු වේවා මොකක්ද තමයි ප්‍රාර්ථනාව